good morning ladies and gentlemen. කාලයකට පස්සේ ලොග් එකක් කරන්න ඉතින් අද එනවා කිව්ව අසත්පුරුෂයෝ දෙන්නේ. ඉතින් ඒ අසත්පුරුෂයෝ දෙන්නෙක් එක්ක දවසක විදිය තමයි තියෙන්නේ. ඕකේ අපි යමු vlog එකට. ඉතින් වැඩි කතා අවශ්‍ය නැහැ. හායි. මම මෙතන මියුට් කළේ අපි බල්ලා මාරිතේ බොරනවා. අපි මෙතන පොඩි හොර වැඩක් පොඩි අවටේල් එකක් ගැන කතා වෙන්නේ. අපි ඒ දෙක කරලා ආයෙ දෙට එනවා. කෝෆවුන්ඩර් මේ TN එකක් කියලා දාන්නේ. එමු කෝෆවුන්ඩර් කියලා ගන්න හේදන්න ඉන්වෙස්ට් එකක් දීලා 10 ගාන කෑලි ගන්න. මම ඉන්වෙස්ට් කරනවා මම මුකුටේ ෂෙයාර්ස් ගන්නවා මගේ account එක. මගේ මම නැහැනේ මෙයාගේ ගෝලයක් හරි. ඉතින් අපි ස්ටාෆ් එක විශ්ය අදම අසලවුවා. අපි යන්ද මෙහෙම මරුට එනවා කියලා කිව්වා. මේ එලොට ගෙන නැද්ද? නෑ කොහොම ගොඩක්වත් ගෙන නැහැ. තෝ වෙනකන් හිටියේ. තෝ ගන්න එනින්ම ආයි. අයි මේ මෝඩ මුසෙනකම් මම විනාඩි 10ක් විතර පාරේ බලාගෙන. අලයම් බයි. මෝඩ මං කෝල් කරලා වරෙන් කියලා. මෝ බල රන්දා වගේ හිමින් සරේ ගේට්ටු වහලා දැන් ගිල්ල ගැන එනකොට එලා හරි. මෙහෙනම් කණ්ඩක් ගන්න එනවා. කණ්ඩක් ගන්න එනවා. ඒ මොනවාද තියන්නේ? ඈ? ඔයලා තියන්නක මම කිව්වා කමින් කඩෙන් කනවා ඉතින් අවුලක් නැහැ නේද? ඔයලා දැන් උදේ ගන්නවද? අපේම මට බයිනවා. ඇයි ඒ? උදේට කාලයන් දින්න අපරා මම දන්න බත්තක් කරන් යනවා. උදේට කනවා කියලා පාන් තියලා පාන් දෙත් නැහැ නේ බං. නෑ බං කිරිකොස්සුයි. අරෝඩ තෙල් දාලායි බතුයි. කිරිකොස් කාලා පඩන කරගෙන ලැස් දෙන්න බා. කිව්වා තසුදු කිය. එදා මෙතනට මං ආවා අර ඔව් දුන්න ගියා. ගත්තා ගියා. මම බැලුවා කෝ පේමන්ට් එක. පේමන්ට් එක නා දවස් 4කින් විතර. මුකේ පේමන්ට් එක. මට තේරෙන්නේ නැහැ. නෑ අපි පාටි එකට ගම. ඔව්. මම මේ එදා මුංගේ ගේ කාඩේට අරන් ගියා. ඔන්න සල්ලි දාන්න පුදුුණා. ඔව්. මම දැම්මේ බං නොනගන ඉර කලින් තෝරන්න. සිරාට මම එන්ට්‍රියක් දාන්නත් අතර පොලිසිය. ටිකත් 10 නොනග දෙලා පැයකට විතර කලින් මුණ පේමන්ට් එක වැඩක් කරලා මම පොල්ල තිබ්බයි කියලා. ඒක තමයි. ඊට පස්සේ මුණ පොලිසිය එක. මුණ මම ඔය රජයේ විසින්ම කරපුවා අපි නැත්තම් රජයට බදු ගෙවනවනේ බං. ඔව්. ඒක උම්මයි ඒක කරගන්නේ. හැබැයි මේ රජවල් හරි මෝඩ් එවන් අපේ ලංකාව එක එලාදී. ඔව්. පුතෝ ගන්න. මේ ඕනතරේ උඩ පාරේ දැන් මම වම දකුණ දන්නේ නැහැ. වම දකුණ දන්නේ නැහැ. වම නේද මේ? වම දන්නේ. ඔව්. ඊයමනේ. ගිහිල්ලා අපි ඉස්කෝලෙන් පල්ලෙහාට ගිහිල්ලා ෂෝට් කට් එක ඩෑල්ලා ගෙන්නේ. ආ එමත් මම එදා පාරේ යන්නේ නේද? එදා පාරේ දුර වැඩි අරුටත් ළඟයි උගෙත් ගෙවල් ළඟනේ. මේ මෙතෙන් දැන් ගියා. පොලිසිය ඉස්සරහට. මෙතන නම යකෝ විද්‍යාඥයෝ බිහිකලේ මේකයකෝ විද්‍යාඥයෝ මොලේ ස්කෝල අම්මෝ ස්කෝල ප්‍රශ්නයක් වෙච්ච ගාම පොලිසියට බැන්නේ නැහැ නේ මෙන්න මේවම් අපි දැන් වක්කරයකට ආවේ මොකනදාද ඔක්කොම යවුණු පිටණින් යවුවා මරුට එකපාරට දුවිලි ඔක්කොම ඉස්සෙන්න ගත්තා වලංගේ හෙලිකොප්ටරයක් ගියා අපි නේද අවු දැන්නයි මේකට ඔය ඔතනින් ඔය වම නේද වමට දා වම නේද කියන්නේ උතුර අපිට මේ වෙද්දි මට වම දකුණ පැටලෙන මට ලෝචනේ හැම බයිනවා ලෝචන තියලා මේ ලෝචන කරන වීඩියෝ වලට මේ අනිත් තර මේ පාරේ බලන්නේ තායිස මේ මොකක්ද මේ එඩිටින් එකේ වීඩියෝ ගන්න පුළුවන් හා ඔව් ඒක ඉන්න බදිනවා ලබනවරුද වැඩක් කරලා බදි අවුරුදු 24 ඔව් ආබා දෙව් දෙකේ ආයිනේ කොල්ලා 28ක් තමයි නේද ඔන්න ඔය හරිය පයින් යනවත්තා මේ අපි පයින් යන්න ඕන. පයින් යන්නත් ඕනේ දෙපාර. ඔව්. අයි මේ කියන්නේ නැද්ද? බෑ. ඔයද නවත්තන්නේ? ඔතන නවත්තවල නැහැ මම ගියාලු ගියත්. මෙතනින් යන්න ඕන. ඔව්. පොඩි හොර ගමනක් යන්න හදන ෆ්‍රෙන්ඩ්ස් ඒක අපි බ්ලර් කරනවා. බ්ලර් කරන්නේ අපි කට් කරනවා. අරකින් කැමැත්ත අහන්න ඊට පස්සේ යාළුවන්ට කෝල් කරලා කියනවා මේක මං කරගත්ත මෝඩකමක් කියලා. මොකද්ද?
ඒක කීගෙන හිටියේ මම මේ කීකීටි අර මම කිල්ලනට කරු බලුවට දැම්මට පරිසම් දෙන්න පටන් කරන් තියෙනවා. මූ අර මූ මූර්තිය මට්ට මෙහෙම කරේ නෑ. නෑ වෘතිය මට උඹට දන්න දේ ගොඩක් තියෙනවා. ආ ඒක තමයි. අර නෙළුම් කයිනස් කාලේ මං ඒ දන්නේ නෑනේ. අන්න ඒක තමයි. කයිනස් ආ ප්‍රඥා දන්නේ නැති මූ. ඈ? කවුද? ඈ? ඊයේ රෑ දැනගත්ත ස්ටේටස් එක. ඈ? ඔබ දැක්කද ප්‍රොෆයිල් ස්ටේටස් එක? නෑ. මට වෙන්නම මට කවුද කිව්වේ? අයිනාස් අර සුදු එක. එන්න බං කොයි මට සෑහෙන කට් කරන්න එනවා මේ වීඩියෝස් වල. නෑ අපිට කට් කරන්න බා. ඔබ ටික් දාපන්. ආව් ටීට් දාන්න ලේසි හැබැයි. ඒක කී පාරක් දාන්න. මේ දැන් කන්න ඕනේ මොනාරි. හරි යන්නේ නම් මම කන්න. මේ ආ ඔක පොඩ කට් කරන් ඉන්නේ. කඩේක නතර කරාම අපිට සේෆ් එකේ කන්න දෙපළ. ඔව් හැබැයි. අඩෙන් කියන්නේ අඩෙන් කියන්නේ මම කෑවා. මේක සුපිරි මේ ඩෝනට් මම චොක්ලට් නේ ඇතුළට චොක්ලට් ඉන්ජෙක්ට් කරලා තියෙනවා. කවුනේ ගවුනේ ගමු. ඉතින් තුනක් ගමු. එතන තුන දෙනා මට මට නෑ ඒකෙන් දෙකේ මට මෙන්න මේකක් නෙවෙයි. අපේ එක ගන්නේ මේක සෙල්ෆ් සයිස් තියෙන්නේ. පහකට දාන්න ඉන්නේ. පහකට ෂූට් තියනවද? ඒක අපිට 3-4 නම් මට මොකද 3 2 2 වෙනක අපිට මොකද බඩගින්නක් ඉන්න දින්න පුළුවන්. ඕක මහදල. මේකක් ගමු. හැබැයි කොත්තු කන්න බඩිට තියන්න සුද්දා. කොල්ටි කනවා. දැන් අද හවස් වෙනකන් හිටියේ කිනේ බං අපි හවස්. ඔබ පහනවා ඉන්නවද? දැන් අද මම කොහොමද දන්නේ? ආ. අද මොලේකට පායේ ඉඳලා හවස් ඒකත් දීලා යන්නේ. ආ එළි. තේ හදා අපේ අමලේදී 6වත් තියෙන. තේ හදාගන්නේ නැත් අපිට තාම. කළුගෙන කරකුට්ටාසේ ඉන්න. නෑ නේ. මේ මූණම මෝඩ පිටිපස්සෙන් දාලා තියන්න ඕන. මිනිහ වගේ ගෝත මන්නම් දැකලා නැහැ. නූගත්තු. නුගත්තු. මේකේ මොකක් හරි හැන්දක් නැද්ද? හන්දක්. හන්ද කරත් අතනින් අහර හන්දගෙන. අම්මට සීලි. Golden Ramsey. උයන්න බෑකට සවයි වෙන්න පුළුවන් නේද විද්දා. මම ඔබට කිව්වේ මම මේ කම්මැලිකමට මේව කරන්නේ නැත්තේ. දැන් සෝස් එක කියන්නේ කිව්වේ? සෝස් එක දානවා. මූ සෝස් එක දානවා බා මේකට මොකද්ද? ඔය අයිටම් එකට. ඒකද උඹ ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙන හැමදේම කරන්න උත්සාහ කරන ලැස්තිෙන්න එපා මෙතන. ඌ බාන්ද අපේ අම්මත් මේක බලනවා. අපේ මම මේක වෙන්නන්නේ නැහැ. ඒ බායි ගේට්ටුවට තෙල් දාන්නේ නැහැ. නිකන් බල්ලෙක් ඉන්නවා වගේ කරා. මම කියන්නේ ඊයේ රෙකෝඩින් එක ගද්දි තෝක වෙනවා මට කේන්ති. අපේ අම්මා අංගවත් අතර වීඩියෝ රෙකෝඩින් එක කරලා පුතේ දෙක වොන්නේ. මම අම්මට කියලා මාවේ අම්මේ තේ හදනවා නම් තේ පල්ලෙන් තියන්න මං එන්නම් කියලා. ඒක වොන්නේ. අර අන්තිම රෙකෝඩින් එක කරන්නේ. දැන් තාප්පර ගන්න. දැන් බා මේ සෝස් දැන් මේ කිසි ප්‍රමිතියක් නැහැ නේ. මොකද විතර ප්‍රමිතියන්නේ මුක් කෑවා ඒකව. ඉතෝ විතරේ මේ ඉස්සෙල්ලාම අමරවන්න නිකන් ඕම් බදලා නිකන් මොන්තියක් දාම් කනවා. ඔව්. ඒක හරියද? නූගත්කම මහ මුදලිය කොට තරලකුයි කියන්නේ ඒකනේ. ඉවත් කනකො පණ්ඩිය. ඔව්. අඩේ නෑගේ මෙහෙම දාන්න. ඒක දනස්වල බහැලා නිකන් පණ්ඩිය ගන්න. ඔව්. ඒකනේ තවලම නෑ බං ඒ කියන්නේ මෙහෙම දැම්මම හ්ම්. සෝස් එක අල්ලනවා බං මේ අපි යන ඉදින් ගාගෙන කනකට වැඩි. ඇත්ත. ඒ කියන්නේ මම එක එක විදිහට හදනම තමයි ඒක බැලුවේ. ඉදින් ගාගෙන කනකට වැඩි මෙතනදිම දාන්නේ අර හීට් කරනවනේ. හරි. නෑ ඒ කියන්නේ රහේ වෙනසක් තියෙනවා බං. ඒ කියන්නේ අපි වෙනම දාන්නේ. තියෙනවාද?
මම මචං මොකද දන්නේ ඒක තමයි තක්කරි දෝස් මචං ඔය ඇලුමිනියම් එක ඒවා කරනවද? ඔව්. ඇලුමිනියම් වල හොඳ නැහැ කියන්නේ ඉඟුරු බා. ඔය ගමන යන්න කවුරු හුතිපත් කවන්නේ නැහැ. බලන්න දැන් කොහොමද තසින් දාද ප්‍රොජෙක්ට් එක කන්නේ කියලා. ඉතින් බලන්න දාන්න බැදිලා තියෙනවා. අනන්ත හොඳයි තසින් යාළුවෙන් ඉන්න කෙල්ලන්ට පොඩ්ඩ අවුල නැහැ සබයි වෙන්න පුළුවන් මොකද නේ. හොරවා. උණක් හදිච්ච ආකාරයට. උඹ බයට කන්නේ. බුකා. උඹලා කන උඹලා එන්න කන හයිටි. දැන් ගෑ ඕනේ ගෑ ඕනේ නෑ. හොඳයි. හොඳයි. මට බං සොසේජස් එක වැඩිපුර බෙදුනාම තවුල් බං අර මේකේ පොත්ත ගැලවෙන්නේ නැද්දි. මේ මනිස් ලයින් එකක් බං තියෙන්නේ. හොඳයි. කොයි ගියා පොසීනි බෑස පත්ත ජොම් මං හරියට. ඔය උඩ සීනි තිබ්බා. අර කැටියට කියලා තියනවා. මම කෙරෙකට. මම දෙදා මුට ඔක්කේ දුන්නා මේ චොකලට් ඇතුලේ ඉන්ජෙක්ට් කරලා දෙන්නේ කියලා. අනේ කටක් කෑ නැහැ චොකලට් ඉන්නේ මැද විතරයි. කුසිය වනසල උදේට කෑවට පස්සේ අපි ආව වැඩ කරන්න. තසින්දු ග්‍රැෆික් ඩිසයින් එකක් කර කර හිටියේ. මමත් අපේ වීඩියෝ සීරීස් එකක් ගියා පහුගිය දවස්වල. ඒකේ අන්තිම වීඩියෝ එඩිට් කර කර හිටියේ. සෙනුදත් වැඩක් කර කර හිටියේ. ඒක තේරුණා. නෝට් කරලා දාන්න. කොහොම හරි තසින්දු ඔල්තෙන් පටන් ගත්ත බිස්නස් එකේ විස්තරයක් ඊළඟට මොකද මට එහෙම යන්නේ. මේ වාන්න සෙනුද බලන්නේ ගර්ල්ස් ලයිව් ෆොටෝස්. හේයි. ලස්සන ගිල්ලෙ පිනවන දා කවන්නේ කැත බලපන් මේක. ඔව්. යඩෝ. ඒ ඇසෝල් නේද? Don't do it. Don't do it. කැතයි කියනවා දැන්. කැතයි තමයි හරි. පොළොවේ මට්ටමින් පොඩ්ඩක් ආතල් සෙනතර කැමැත්තෙන් ඉන්නවන කවුරු හරි මෙන්න ඉන්නවා ගුඩුස් අරින්න ගුඩුස් වෙනුද? ගුඩුස් නෑ ඈ අපි දෙන්නා මොකක්ද පේන්නේ නැහැ බොයි පැත්තේ ඉඳලා මාව කොහොමද පේන්නේ? නම ගුඩුසේ දා ෆෝකස් කරගෙන ඉතල මෙතන මේ ගුඩුසේ වෙන්නොත් එහෙමද ගුඩුස් එක ඊළඟ ફોකස් වටේට කරලා අඬයි. ફોකස් කරලා උතුමාට කැමති කට්ටිය හන්දෙම මාව පේන්නේ. ඉතින් ගුඩුස් අරිනේ ටැලන්ට් එකක් බා ඇත්ත? ඔව් පොඩිනේ මන්නේ මම ටියුටෝරියල් ටික බලන්න ගත්තා ආයෙත් කැල්ගුරිසම් එකට වුණා. පුදුම තරුණයෙක් කැමිලා සාඩෝ මේ කුසාරය. ඔය අම්මෝ අර පික්සාර්ට් ෆොටෝ ලැබ් එකේ බං පික්සාර්ට් එකේ ෆොටෝ ලැබ් තිබ්බේ ෆයිනල් එක එක්ස්පෝර්ට් කරන ගමන් තියෙන තසින් ඔබේ බිස්නස් එක ගියා අපි බිස්නස් එක ගැන කිව්වොත් තසින්ගේ බිස්නස් එක ගැන කිව්වොත් එහෙනම් මේක කම්පැනිස් වලට සොලියුෂන් බේස් සර්විස් දෙන කම්පැනි එකක් මේක වෙන්නේ කියන්නේ සාමාන්‍ය කම්පැනි එක මොකක් හරි ඉවෙන්ට් එකක් හරි මොකක් හරි වැදගත් අවස්ථාවක් තියෙද්දි අර ඒගොල්ලොන් හැමදේම තැන් කීපකින් හොයලා කරනවා නම් ඒක හැමතැනකින්ම කරන්න ඕනේ ඒක අපි ලව් කරගන්න පුළුවන් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි 360 ෆොටෝ බූත් එකට ඒ ඉවෙන්ට් වල එක්ස් බැනර් ගහන දේවල් ලීෆ්ලට් තර කම්පැනි මැගසින් තව ඉවෙන්ට් මැනේජ්මන්ට් පාර්ට් එක ඒ වගේම කම්පැනි සිස්ටම් හදන එක ඊට C# වලගේ ලපයි විදියට නෙමෙයි මේ වෙනම විදියක් ඔයගොල්ලන් මේ මම හොට්ලයින් එක දාන්නම් අපේ කම්පැනි එකේ නම්බර් එකේ මෙසේජ් එකක් දාලා බලන්න ඔයගොල්ලන්ට PDF එකක් කැටලොග් එකක් විතර එවයි ඔයගොල්ලන්ට සොලියුෂන් එක බලා කියන්නේ සොලියුෂන් කියන්නේ සර්විස් එක බලා ගන්න පුළුවන් අපෙන් try කරලා බලන්න ස්ටාර්ට්අප් එකක් මේක ස්ටාර්ට්අප් එකක් විතර යන වැඩක් ඉතින් ඔයගොල්ලන් මොකක් හරි කම්පැනියක් හරි තියෙනවා නම් නැත්නම් ස්ටාර්ට්අප් කම්පැනියක් නැත්නම් අවුරුදු 2ක් 3ක් හරි පටන් ගත්තයක් හරි ගමන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය සර්විස් එක අපේ තියෙනවා අපේ සර්විස් දෙන්න 7ක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා මේ වෙද්දි ඒ 7 කරගන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න මේ නම්බර් එකට තව ගන්න දාන්න යාළු ඉන්නවා නම් කියන්න සහ මට මගේ දැන් මේ වීඩියෝස් බලන කට්ටිය මට කියන්න ඕනේ කියන්නේ ජොබ් එකක් හරි කරනවා ජොබ් එකක් අදී සල්ලි මදි නම් මොකක් හරි තමන් ආසයින වාහනයක් ගන්න ඕගයක් හදන්න ඕකට ගොල්ලොකු ගාණක් යන ලංකාවින් තත්ත්වෙත් එක්ක. ඒතර ලංකාව ඇතුළේ ඉඳන් ගේමක් ගහනවා නම් මොන හරි පටන් ගන්න කියන්නේ මොකක් හරි සොලියුෂන් බේස් දෙන කම්පැනියක්. හරි නැත්නම් මොකක් හරි සර්විස් දෙන කම්පැනියක්. නැත්නම් YouTube channel එකක්, blog එකක් වේවා,
ඕනම දෙයක් ඔයා හරියට කරන්න. ඒ කියන්නේ මම සහ මගේ යාළුවෝ දකින්න දේ තමයි ගොඩක් මිනිස්සු රස්සාවල් වලට යනවා රස්සාවෙම යැපිලා ඉන්නවා අන්තිමට කියන අනේ මේක ගොඩ ගන්න බෑ රටක් අපිට ඉන්කම් එකමදි එහෙම බයිලා නැහැ. කියන්නේ ඔයාට හිතෙනවා නම් ඔයාට මේ සිස්ටම් වෙනස් කරන්න ඕන නම් ඔයාව ඉන්න විදිහ වෙනස් කරගන්න ඕන නම් ඒක කරන්න ඕනේ ඔයා. මම තසින්දු ඒතකොට සින්දු නම් මේ මෑතකදී අයින්ුනේ මමයි තසින්දුයි ගත්තොත් එහෙම සෑහෙන රිස්ක් එකක්. ඒ කියන්නේ අවුරුදු 22ක් වෙනවා. අවුරුදු 22ක් වෙලා ජොබ් එකක් නොකර තමන්ගේම දෙයක් කරනවා කියන්නේ ඒක සෑහෙන රිස්ක් එකක්. ගෙදරට මා බයික් එකක් ස්ටාර්ට් කරරිද්ද සහ මුල් කාලේ සල්ලි හම්බෙන්නේ දැන් මට වුණත් එහෙම මම සෑහෙන දේවල් try කරනවා. මම ඒ දේවල් ඔයගොල්ලන්ට ඉස්සරහට පෙන්නන්න. අනික අපි ඉගෙන ගන්න දේවල් වලින් පුදුම දේවල් අපිට ජීවිතේට ගන්න පුළුවන්. මොකද අවුරුදු දෙකක් තිස්සේ මම YouTube කියන දේ ඉගෙන ගන්නවා. අනිත් ඔය online e-money හොයන දේවල් බලනවා try කරලා සමාජ සල්ලි හම්බෙන්නේ නැහැ. සමහර මාස දින පීජම්මයි. කියන්නේ මෙලෝදියක් නෑ. මොන ඉවෙන්ට් පවන්ති කාලේ තියෙනවා. ඉතින් 5000යි 10000යි 5000යි වගේ පොඩි වීචන් ගණන් හම්බෙන්නේ. මම කියන්නේ ඔයගොල්ලන් රිස්ක් එකක් ගන්න හිතන් ඉන්නවනේ මොකක් හරි කන්ටෙන්ට් ක්‍රියේෂන් හෝ ඒවා e-money පැත්ත වේවා හරි සර්විස් එකක් දෙන කම්පැනි එකක් පටන් ගන්නවා මම කියන්නේ පටන් ගන්න. මේක තමයි පටන් ගන්න හොඳම කාලේ. ඉන්ටර්වල් එක ලඟ වෙනකොට සල්ලි කාර්යාලුවගේ ජෝක් වලට hina වෙනවා මම. උඹේ මොඩ් එකේ තමයි ඉන්නේ. මේ යංගෝ ගේන්නේ දැන් මේක අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ මේ යක්. කණ්ඩ ගේන්න යන්. දැක්ක මේක එඩිට් වෙන ලස්සන. ඔව්. පොඩි දේවල් කරා. මේක බ්ලර් මට බ්ලර් කරන්න වෙනවා. ඊට පස්සේ අපි තවම මේක බ්ලර් කරපන්. මේක කියන්න එක බ්ලර් කරපන්. අපිට තාම මාස දෙකක් විතර යද්දි කාල වේගෙන් දෙන ඊට පුගාන කාලි ඉවරයි. කොහොමද උදේ කියන පස්සේ ටික අපි විසඳුවාට පස්සේ ඉවරයි නේ. කොහොමද ප්‍රොජෙක්ට් එක ඩ්‍රයිවර් අප්ලෝඩ් කරලා පස්සේ අපි දවල්ට කෑම ගෙන්න ගියා. කෑම කාලි කරලා මේ විදිහට බැල්කනියට වෙලා අහස දිහා බලාගෙන පොඩි chat එකක්. කොහොමද මොකක් හරි වැඩක් ඉවරලා යාළුවෝ කට්ටියත් එක්ක මේ විදිහට chat එකක් දාන එක මාර ෆීලිං එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මොකක් හරි වේ කර යාළුවොත් කියනකොට ගේමක් ගහන්න ඕනේ. මම ගේමක් ගහන්න ඕනේ කියලා. මෙතන එහෙම සීන් එකක් තියෙනවා. ඇත්තටම ගේමක් ගහන්න ඕනේ. ගේමක් ගහන්න පටන් ගත්ත එකක් තියෙන්නේ. ඒක පට්ට සතුටු මෙතන අපිට. ඕන්න ඔබට කියන්න දැන් මම කල්පනා කර හිටියේ. ඔබලට කියන්න මම අර confident එකකින් හිටිය presentation එක මොකක්ද කියලා. අපේ වෙලේ තියුණා අපර දෙන්නේ ඉස්සර කරලා තියුණා. අන්න ඒලා අපි ඉස්සලා මේකට කිල්ල කරමු. ඒකට කිල්ල ස්ටාප් එක බලන්න. අපි මෙතන ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. ප්‍රැක්ටිස් කරලා. ඔව්. ඒ කියන්නේ කතා කරන විදිය Apple කමියක් Apple කිය වෙන නෑ. ඔය ඒක අවුලන්නේ ඉතින් කරන්න දෙන එක මගේ නමයි. සහ දැන් ඔයගොල්ලන් මොකද්ද සාරාංශයක් විතර අද දවස ගැන පොඩ්ඩක් නිර්වචනය කරන්න. සුපිරි. අද දවස ඉතාමත් අර මොකද්ද කියන්නේ? අරුත් බර. අරුත් බර පළ බර. අන්න ඒ තමයි. ඒ තරම් වැදගත් කරුණු කාරණා අපි සාකච්ඡා කරලා අපේ අනාගතය වෙන්නේ. ඔව් පහට පටන් ගත්තේ ඔක්කොම ටික. දවස් හරිදී පහට පටන් ගත්තා. මේ වීඩියෝ එක ලබන අවුරුද්ද බලද්දී ඔව්. මේ මැෂින් එකයි තව එකකුයි එක්ක අපි ඉන්නවා. එතකොට අපි එතන ඉඳලා වීඩියෝ එකක් කරගෙන පෙන්නනවා. ඔව්. ගිය අවුරුද්ද වීඩියෝ එක මේ අවුරුද්ද වීඩියෝ එක. ෆුට්. අපි පල්ලෙහාදී ඊළඟ කැලේ. චෙරියෝ. දැන් මේලා අපි සෝල්ටි ගලානේ ඉන්නේ දාඩිය දාලා. අපි මේ දාඩිය දාලා සෝල්ටි ගලානේ ඉන්නේ. දැන් තසින්දා දැන් අද ගෙදර ගිහලා තියෙන වැඩ ටික නොකරනද බුදිය ගන්න ඈ. නා කරද්ද දැන් මචං. හරි වර්ෂේ.